අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට රසම රස පුළුන් වගේ කන්න පුළුවන් කේක් රෙසිපි එකක් අරගෙන ආවේ. මේක හදන්න චීස්වත් බටර්වත් ඕනේ නැහැ. ලේසියෙන් හදන්න පුළුවන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම කේක් හදන භාජනයට බේකින් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්න. දැන් මේ කේක් හදන භාජනය මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් වටේට ඔතා ගන්න. දැන් oven එකට දාන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට උඩින් මේ විදිහට hand towel එකක් තියලා ඒකට උඩින් කේක් හදන භාජනය තියලා ලෑස්ති කරගන්න. දැන් මම මෙතන බිත්තර 3ක් අරගෙන තියෙනවා. කහ මදේ සුදු මදේ වෙන් කරලා ගන්න. සුදු මදේ පාවිච්චි කරනකන් ඒක ෆ්‍රිජ් එකේ දාලා තියන්න. දැන් කහ මදේ මේ විදිහට හොඳින් බීට් කරගන්න. දැන් මම මෙතන පැණි රස නැති යෝගට් ග්‍රෑම් 240ක් අරගෙන තියෙනවා. යෝගට් වල තියෙන වතුර ගතිය පෙරලා අරගන්න අවශ්‍ය නැහැ. දැන් මම ඒකටම වැනිලා බින්දු කිහිපයකුත් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් බීට් කරගන්න. දැන් මම මෙතන කේක් පිටි ග්‍රෑම් 30කුයි කෝම් පිටි ග්‍රෑම් 10කුයි අරගෙන තියෙනවා. දැන් මේ ටික අහලලා යෝගට් මිශ්‍රණයට එකතු කරගන්න. එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. පිටි බෝල ඉතිරි වෙන්නේ නැති වෙන විදිහට හොඳින් කලවම් කරගන්න. දැන් මම බිත්තර සුදු මදේ බීට් කරගන්න යන්නේ. මේක තප්පර 40ක් විතර හයි ස්පීඩ් එකේ බීට් කරගෙන ඊට පස්සේ මේකට සීනි ග්‍රෑම් 70ක් එකතු කරගන්න. එකතු කරගෙන ආයෙත් මේක හයි ස්පීඩ් එකේ විනාඩියක් විතර බීට් කරගන්න. මේ ගාන වෙනකම් බීට් කරගෙන ඒකට ලෙමන් තේ හැඳි එකක් එකතු කරගන්න. ලෙමන් එකතු කරගෙන මේක ලෝ ස්පීඩ් එකේ තප්පර 35ක් විතර ආයෙත් බීට් කරගන්න. මේ ගානට එනකම් බීට් කරන්න. ඕනාට වැඩිය බීට් කරගන්න එපා. දැන් මේකෙන් ටිකක් යෝගට් බැටර් එකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් දෙවෙනි පාටත් ආයෙත් මේකෙත් ටිකක් එකතු කරගෙන යට ඉඳන් උඩට එන විදිහට මේ ටික කලවම් කරගන්න. දැන් මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ මේක බිත්තර සුදු මදේ බීට් කරපු භාජනයට එකතු කරගෙන ආයෙත් මේ ටික හොඳින් කලවම් කරගන්න. කලවම් කරද්දී යට ඉඳන් උඩට එන විදිහට මේ ටික කලවම් කරගන්න. දැන් මේ විදිහට හොඳින් කලවම් වුණාට පස්සේ මේක ඔයයි කේක් භාජනයට එකතු කරගන්න. කේක් භාජනයට දාගෙන ආයෙත් පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේක දෙපාරක් විතර ටැප් කරගන්න. දැන් මේක අපි ඉස්සෙල්ලා ලෑස්ති කරගත්තු භාජනය උඩින් තියාගන්න. දැන් මේ භාජනයට සෙන්ටිමීටර් 2ක් විතර උඩට එනකම් උණු වතුර එකතු කරගෙන කේක් තැටියෙන් තියලා පුච්ච ගන්න. දැන් මේක සෙල්සියස් අංශක 200 ප්‍රීහීට් කරගෙන විනාඩි 10ක් බේක් කරගෙන ඊට පස්සේ සෙල්සියස් අංශක 100ට අඩු කරගෙන ඒකේ විනාඩි 60ක් පුච්ච ගන්න ඕන. දැන් මේක නිවෙන්න තියලා ඔයාලට පුළුවන් මේකට උඩින් පවුඩර් සුගර් ටිකක් එහෙම එකතු කරගන්න. මේ කේක් එක නම් හරිම රසයි. ඒ වගේම ගොඩාක් මෙලෙකයි. ඔයත් අනිවාර්යෙන් මේක try කරලා බලන්නකෝ. විශේෂයෙන් කියන්න ඕන කේක් එක oven එකෙන් ගද්දි හොඳින් බේක් වෙලාද කියලා බලන්න. මැද්දට පිරිසිදු ටූත් පින් එකක් දාලා හරි බලන්න. oven එකෙන් oven එකට වෙලාවල් වෙනස් වෙන නිසා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක කරලා බලන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් හමු වෙනකන් සුබ දවසක් ඔයාලා හැමෝටම.